වලටත් වඩින්න කියලා කිව්වා. Sarenang gacchami Dhammang sarenang gacchami Sanghang sarenang gacchami Dutiyang pi buddhang sarenang gacchami කළමනාකාරතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් මේ අලුතෙන් ගිණුමක් ආරම්භ කරන්න ඉන්න පුංචි දුවා දරුවන් වැඩිහිටියන් ඇතුළු සෑම දෙනාම ඒක රාශිය වෙලා මේ සිද්ධ කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලෞකික ජීවිතය සාර්ථක කරගන්න එක ක්‍රමෝපායක්. අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අතිරික්ත භෝගයක් තියෙනවා නම් අතිරික්ත ප්‍රමාණයක් තියෙනවා නම් යම් කිසි දෙයක බබරස්සේව ඉරියතෝ කියලා. තමන් පරිභෝජනය කරන කොටසක් අරගෙන ඉතුරු ටික බුදුහාමුදුරුවෝ කියනවා එකතු කරගන්න ඕන. එකතු කරගන්න ඕනේ ඇයි මොනවා කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ පුරුතජන මිනිස්සු හැම දෙයක්ම අතෑරලා හැම දෙයක්ම දාලා ගියොත් මේ මිනිස්සුන්ට ලෞකික වශයෙන් ජීවත් වෙන්න විදිහක් නැති වෙලා යනවා. දැන් අපි හැමදේම කරන්නේ හොඳින් ජීවත් වෙන්නනේ. හොඳින් ජීවත් වෙන්න නම් වර්තමානයේ සල්ලි භාගේ තියෙන්න ඕන. මේ පුංචි ළමයින්ට මොනික තමයි ඉතුරු කරන්න ඕන පුංචි කාලේ ඉඳන්. පුංචි කාලේ ඉඳන් මේ ආරම්භ කරන දේ පුංචි ළමයින්ගේ මනසට ගියාපුවාම යන ටෙක්නොලොජි ඉතුරු අවස්ථාව සඳහා පැහැදිලි ඔබ සියලු දෙනා තාවරේ ගෞරව පිළිගන්නවා. මේ විශේෂයෙන් අපේ අධ්‍යක්ෂක සංජීව මහත්තයා කාර්ය සභාවේ නියෝජිතයින් මේව අලුත් අපේ දේශ සේවිකාව කවදාවත් දැන්වත් කොහොමද අද පිළිගන්නවා. මේ ස්ථාන කරගෙන යන්න මම අපේ වලු කල්පනා කරලා මොකද ආරාධනා කරනවා. රෝහණ ගියා මේ ගොඩක්
ඇයි තියෙනවා. ඇවිල්ලා නැහැ නේද? නෑ මෙයාගේ කොහොමද මෙයා තියෙනවා? එන්නේ නැහැ වීඩියෝ. පේමක් කරගන්න. උඩ කිව්වා. ගොඩයි ලොකුයි. අයි බොට් එක. අර උක අපි Gracias.